සංසාර දුකින් එතරවන්න. සසර කතන්දරෙන් අත මිදෙන්න. සංසාර ඕගයෙන් තරණය වෙන්න බලාගෙන බුදුහාමුදුරුවෝ පැවිදි වෙච්ච අය. බුදුහාමුදුරුවෝ දෙනවා හරි ලස්සන උපදේශයක්. මහණෙනි, සිහියෙන් නුවණින් වාසය කරන්න. එච්චරයි. මොකද්ද? සිහියෙන් නුවණින් වාසය කරන්න මේ ඔබට මම කරන අනුශාසනාවයි. ඒ හිතන්නේ ඕගොල්ලෝ ඒ එදා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැන හිටපු මිනිස්සු ටිකක් කියලා, ගිහියෝ ටිකක් කියලා. එදා ওই දේශනාව බුදුහාම ඔහොමමයි කියන්නේ. මහණෙනි, සිහියෙන් නුවණින් වාසය කරන්න මේ ඔබට මාගේ අනුශාසනාවයි. දැන් ඔබට මේකේ මොන කැලලද තේරුනේ? අනුශාසනාවයි කියන එක නම් තේරුණා. සිහියෙන් නුවණින් ඉන්නවා කියන එක කොච්චර ඔබට තේරුණාද කියන කාරණාව අපි අද මේ දේශනාවෙ දිගහැර ගන්නවා. සිහියෙන් ඉන්න. සිහියෙන් දින්නේ දැන්. සිහියෙන්ද නැද්ද ඉන්නේ? ඔය සිහියෙන් නෙමෙයි. ඔය ඇවිල්ලා ඕකට සිහිය නෙමෙයි පින්ගන්නේ. ඕකට වෙන මොකක් හරි කවලමක් වචනයක් දාගන්න ඕනි. ඕකට සිහිය කියන වචනේ පාවිච්චි කිරීම හරි අපරාධයක්. අවදානින් ඉඳීම. අවදානින් ඉන්න. ඔය ඉන්නේ අවදානින්. මේ වෙලාවේ වෙන්නේ මොකද්ද? ඇවිල්ලින්නේ කොහිද? නේ මේ වෙලාවේ බණ අහන ගමන් ඉන්නේ, සයින්ස්සේ බණ කියන ගමන් ඉන්නේ. අවධානය. වැඩේට තියෙන අවධානය, ફોකස් එක. සිහිය බුදුහාමුදුරු කියනවා කායේ කායानुපස්සී විහෙරති. අහලා තියෙනවනේ සතිපට්ඨාන තියෙන. කයේ කය අනුව බලමින් වාසය කරන්න. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. රයිට්. මොකද්ද මේ කියන්නේ? කය ගැන, වේදනා ගැන, චිත්තය නැත්නම් සිත ගැන අනිත් ඔබ ගාව ක්‍රියාත්මක වෙන යම් යම් ධර්මතා පිළිබඳව සිහියෙන් වාසය කරන්න බුදුහාමුදුරුවෝ මෙන්න දෙන උපදේශය. එතෙන් මම ඔබේ දිහා බැලුවට පස්සේ ඔබේ දිහා මම හිතන්නේ නෑ ඔයගොල්ලෝ ඔය කියන හතර ආකාරයෙන් කිසිම එකක් ගැන සිහියෙන් ඉන්නවා කියලා. ඒක නෙමෙයි අපි බණ කියන්නේ. සිහියෙන් ඉන්න මිනිස්සුන්ට බණ ඕනේ. සිහියෙන් ඉන්න මිනිස්සුන් මොකටද බණ? දැන් මම කොහෙවත් ගිහිල්ලා බණ අහනවා දැකලා තියෙනවා. එහෙනම් අපි බණ අහන්නෙම නෑනේ. මම කොයි හරි බණ ගෙදරක ගිහිල්ලා 3 මාසෙක හරි 7 දවසක හරි කොයි හරි ගිහිල්ලා බණ අහනවා. සමහර වෙලාවට යනවා අර කියන හාමුදුරුවන්ගේ ඉන්විටේෂන් එකක් තිබ්බොත් ආදරණීය ලෙස අනේ එන්න ස්වාමීනි අපි මගේ බණක් තියෙනවා අහගෙන පොඩ්ඩක් අපිට සපෝට් එකක් දෙන්න වගේ කිව්වොත් ගිහිල්ලා අහන් ඉන්නවා මිස අමුතු හේකට අහන් ඉන්නේ. හැබැයි ඔබ